අපේ රටේ උදරයක් කුෂිකර්මාන්තයට තමයි දැඩි හානි බලව මෙල්ලා තිබ්බේ. ඒත් එක්කම ආණ්ඩුව විසිට නැවත ගොඩනැගීමේ වැඩසටහන දැන් ක්‍රියාත්මක කරලා යනවා. විශේෂයෙන් මිනංගොඩ ප්‍රාදේශීය සභාව විදියට අපි මේ මාතලේ දිස්ත්‍රික්කයේ අබේවැල කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙට ඊයේ පෙරේදා රාත්‍රියේ 70 පිරිසක් සම්බන්ධ වුණා. විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක් ජයකොඩි සහෝදරය ඇතුළු කණ්ඩායම තමයි මේ වැඩේට සම්බන්ධ වෙන්නේ අද දවසේ. ඉතින් විශේෂයෙන් ඇත්තටම අපි මේ මොහොතේ කියන්නේ හැම ප්‍රජාවක්ම ඉතාම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙන මොහොතේ විශේෂයෙන් අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයිති කුෂිකර්ම නිලධාරීන්, ග්‍රාමීණ නිලධාරීන් ඇතුළු සමරන නිලධාරීන් මේ නිලධාරීන් සියලු දෙනාම ඉතාම විහිසුලුව අපේ මේ ක්‍රියාවලියට දායකත්වයෙන් සපයනවා මේ ජනතාවේ නැවත ගොඩනැගීම සඳහා වැඩ පිළිවෙලට. ඉතින් අපි මේ මොහොතේ මේ කුෂිකර්මාන්තයට අදාළව මේ සුළුවාරි ගොඩාක් හානියට පත් වෙලා තියෙන මොහොතක විශේෂයෙන් ප්‍රාදේශීය සභාවේ වැඩ එකතු ඉන්නේ අපේ ප්‍රතිසාද අපේ ටීම් මහත්තයා ඊපස්සේ ඉන්නේ ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලයේ මේ සියලු දෙනාම ඉතාම ඕනෑකමින් කැපවීමෙන් අපේ රට නැවත තිබුණු තැනටත් එහා මට්ටමේ ගොඩනැගීම වෙනුවෙන් දැවැන්ත මෙහෙයුමක් කැපකිරීමක් කරන මොහොතක්. ඉතින් අපි විශේෂයෙන් අපේ රටේ ප්‍රජාවට කියනවා විශේෂයෙන් මේ වගේ ආපදා තත්ත්වයකටපත් වෙච්ච මොහොතක රටක් විදියට රටේ ජනතාව විදියට ඒ ආපදාටපත් වෙච්ච ප්‍රදේශවල ඉන්න ජනතාව නැවත ගොඩනැගීම වෙනුවෙන් උන්ගේ ජීවිත නැවත යම් යථාවත් කිරීම වෙනුවෙන් දැවැන්ත මැදිහත් වීමක් කරමින් සිටින්නේ. ඉතින් ඒ සඳහා වූ මැදිහත් වීම අපි තව දින දෙකක් පුරා මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා. ඉතින් විශේෂයෙන් අපි අපිට නවතෙන් ලබා දීලා තියෙන මේ ප්‍රදේශයේ විහාරස්ථානයේ ඉතින් ඒ විශේෂයෙන් මේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ අපේ විහාරස්ථානයේ දායක සභාවට අපි මෙහෙම නිශ්චිතව වෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ උතුර ප්‍රදේශයේ ජීවත් වෙන මේ විශේෂයෙන් කුෂිකර්මාන්තයේ මූලික කරගත් ජනතාව ඔවුන් ඉතාම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙන මොහොතේ අපිට පුළුවන් උපරිමයේ විශේෂයෙන් මිනංගොඩ ප්‍රාදේශීය සභාව විදියට මැදිහත් වෙනවා. මම කලින් සඳහන් කර ආකාරයට අද මේ වැඩවීමේ නැති වුණා මීට එහා මුණක් පිළිසකර පිළිගැනීම වැඩසටහනට පාර්ලිමේන්තු මන්ත්‍රී වන්තිලක් ජයකොඩි සහෝදරයා නායකත්වයෙන් එම ස්ථානයේ වැඩ කටයුතු සිදු වෙනවා. ඉතින් අපිට හැකි උපරිමේ මේ ජනතාවගේ ජීවිත උන්ගේ මේ කුෂිකර්මාන්ත මේ සංරක්ෂණය සහ මේ සියල්ල ගොඩනැගීම වෙනුවෙන් අපි දැවැන්ත කැපකිරීමක් කරන්න සහෝදරලා සූදානම්. විශේෂයෙන් ආණ්ඩුව වර්තමාන ආණ්ඩුව විශේෂයෙන් අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති සහෝදරයා මේ රට නැවත ගොඩනැගීම වෙනුවෙන් දැවැන්ත මෙහෙයුම් සම්භාරයක් සංවිධානය කළ සූදානම් කරලා තියෙන මොහොතක එහි පහළම කාර්ය භාරව සිටින අපි විශේෂයෙන් මිනංගොඩ ප්‍රාදේශීය සභාව විදියට මෙදියත් දෙමින් සිටිනවා. මෙතන ගොජ සේවා බල ප්‍රදේශයේ මේ කෝවිල් වසම අපි තමයි මේ වසම බාහිරදාරී විදිහට වැඩ කරන්නේ. අදිසි ආපදා තත්ත්වයේ යටතේ අපේ මේ ජීවගාව සහ ලෝලෝගාව සෑහෙන ආපදාවකටපත් වුණා. ඒ අවස්ථාවේ මේ අපේ ගමේ අයගේ ශ්‍රම දායකත්වයෙන් කරගන්න බැරි විශාල ප්‍රමාණයක් ආපදා තත්ත්වයකට මුහුණ දෙන්න වුණා. අපිට ඒ අවස්ථාවේ ප්‍රාදේශීය සභාවේ සියලු දෙනාගේම සහ ග්‍රාමීය වැඩ කරන අපේ සහෝදරීන්ගේ මැදිහත් වීමෙන් මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සියලු නිලධාරීන් සහ ඒ ග්‍රාමීය වැඩ කරන පිරිසකගේ දායකත්වයෙන් ශ්‍රමය දායකත්වයෙන් උපරිම අපේ වසමේ තිබුණ ආපදා තත්ත්වයන් ගොඩ ගන්න ඒගොල්ලෝ ශ්‍රම දායකත්වය අපිට ලබා දුන්නා. මේ අවස්ථාවේ ඇත්තෙන්ම අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ජනාධිපතිතුමා ඇතුළුව මේ වැඩසටහන වලට යොමු කරපු මේ පිරිස අපිට ලබා දුන් දායකත්වය අපි ගොඩක් අගය කරනවා. වගේම ග්‍රාමීය මට්ටමේ සියලුම දෙනා වෙනුවෙන් සහ මේ අල්ලපු වසම තැන්න වසම ඒ වසමෙත් තිබුණ ආපදා තත්ත්වය ගොඩ ගන්න මේගොල්ලෝගේ සහයෝගය ලබා දුන්නා. ඇත්තෙන්ම මේ හැමෝම වෙනුවෙන් මම ගොඩාක් ස්තුතියි වෙනවා. ඒ වගේම ගොඩක් පින් දෙනවා මේ අවස්ථාවේ අපේ වසමට මේ ලබා දුන්න දායකත්වයට.